මේ සුපිරි මුරුංගා කරි එකක් හදන්නේ හරිම විදිහ මෙන්න මේ විදිහ බලා ගන්න. මේක මේ ප්‍රෝටීන් ඉතාමත් අධික ආහාරයක්. මේක මේ මස් මාංශ කනටත් වැඩිය සුපිරි කෑමක් මේ මුරුංගා කියන්නේ. මේ විදිහට ඉස්සෙල්ලා පොතු ටික අයින් කරන්න ඕනේ. එක එක්කෙනා එක එක විදිහට අයින් කරනවා. මේ විදිහ තමයි ලේසියෙන් විදිය. ඊට පස්සේ මේ විදිහට එක සමාන කැලි වලට මේ මුරුංගා ටික කපා ගන්න. කපද්දී මෙන්න මේ විදිහට ඉතුරු වෙන මේ ඝනකම් පොතු කැල්ලත් අයින් කරලා දාන්න. ඊට පස්සේ මේ ටික හොඳට පිරිසිදු උතරෙන් 3 පාරක් විතර හොදන්න. හොදලා ඊට පස්සේ මේක භාජනයකට දාලා මේකට දාන්න ඕනේ ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු. ඊට පස්සේ ඒ ටික මිරිස් කුඩු ටිකක් දාලා මෙහෙම සුදුරුණු, බීරෝණු, කරපිංච, රම්පේ, තක්කාලි, අමු මිරිස් දාලා ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා ඇඹුල් දානවා නම් කැමති නම් සියඹලා ටිකක් දාන්න. නැත්නම් තක්කාලි දාලා දින ඊට පස්සේ උළුහල් ටිකකුත් දාලා මේ විතර කුකේ කෝන් කරලා කිරි දාලා දී කිරි වලින් තැම්බෙන්න තියන්න. තැම්බුණාන් පස්සේ මිටි කිරි වලින් තැම්බෙන්න තියලා ආවයි හරියක හොඳටම පිසුණාන් පස්සේ මේක බාලා ටේබල් එකට යවලා රස විඳින්න පුළුවන්. ඔයාලා try කරලා බලන්නකෝ මෙන්න මේ හරිය